රුසියානු නායකත්වයේ කාලයත් සමග විශාල ලෙස වෙනස් වී ඇත. අද අපි මේ වීඩියෝව තුලින් ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාර්වාදී ඒකාධිපතිවාදය 1894 සිට 1917 දක්වා. සාර්වාදී ඒකාධිපති පාලනය මගින් දෙවන සාර් නිකලස් යටතේ රුසියාව පාලනය වූ අතර එහිදී සාර්ට රජය, හමුදාව සහ පල්ලිය කෙරෙහි නිරපේක්ෂ බලය තිබුණි. සමාජයේ ජීවත් වූ පිරිස බොහෝ දුරට ගොවීන් වූ අතර කාර්මිකකරණය වර්ධනය වෙමින් පැවතුණි. මෙම යුගයේදී දේශපාලන විරුද්ධත්වය මර්ධනය කරන ලදී. මෙම පාලන සමයේදී පුළුල් නොසන්සුන්තාව සහ දුර්වල තත්ත්වයන් රුසියානු විප්ලවයට හේතු වූ අතර සාර්වාදී පාලනය මෙයින් අවසන් විය. විප්ලවවාදී නායකත්වය 1917 සිට 1924 දක්වා. විප්ලවවාදී නායකත්වය යනු රුසියානු විප්ලවයෙන් පසු කාල පරිච්ඡේදයයි. එහිදී ව්ලැඩිමීර් ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවිකයන් පාලනය භාරගත් අතර ඔවුන් සාර්වාදී පාලනය පෙරලා දමා පළමු ලෝක යුද්ධයට රුසියාවේ සහභාගීත්වය අවසන් කර කොමියුනිස්ට් රජයක් ස්ථාපිත කරන ලදී. මෙම කාල පරිච්ඡේදයට සිවිල් යුද්ධය සහ 1922 දී සෝවියට් සංගමය නිර්මාණය කිරීම ඇතුළත් වූ අතර එය බොල්ෂෙවික් පාලනයට අඩිතාලම දැමීමට හේතුවක් වී ඇත. ඒකාධිපති පාලනය 1924 සිට 1953 දක්වා. ඒකාධිපති පාලනය යනු ජෝසප් ස්ටාලින් සෝවියට් සංගමයේ නිරපේක්ෂ පාලනයක් සහිතව මෙහෙය වූ කාලයයි. ඔහු බලය මධ්‍යගත කළ අතර රජයේ පාලනය මත සමාජය, ආර්ථිකය සහ මාධ්‍ය ක්‍රියාත්මක කළේය. මෙහිදී පවිත්‍ර කිරීම හරහා විරුද්ධත්වය තුරන් කළේය. කාර්මිකකරණය, සාමූහිකකරණය සහ දැඩි මර්ධනය මෙම යුගයේ සනිටුහන් කළ අතර සෝවියට් සංගමය බලවත් නමුත් ඒකාධිපති රාජ්‍යයක් බවට හැඩගැස්වීමට කටයුතු සිදු කර ඇත. සාමූහික කොමියුනිස්ට් නායකත්වය 1953 සිට 1985 දක්වා. සාමූහික කොමියුනිස්ට් නායකත්වය යනු ස්ටාලින්ගේ මරණයෙන් පසු කාල පරිච්ඡේදය වූ අතර සෝවියට් සංගමය තනි පාලකයෙකු වෙනුවට කොමියුනිස්ට් පක්ෂ නායකයින් පිරිසක් විසින් මෙහෙයවන ලදී. මෙහිදී බලය බෙදා ගන්නා ලදී. මර්ධනය අඩු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලදී. එමෙන්ම සෝවියට් සංගමයේ කාර්මික වර්ධනය, සීතල යුද්ධය සහ නැගෙනහිර යුරෝපීය පාලනය පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කළේය. නායකත්වයට ක්‍රුෂෙව් සහ බ්‍රෙෂ්නෙව් වැනි පුද්ගලයින් ඇතුළත් වූ අතර පුද්ගලික ආඥාදායකත්වයට වඩා ස්ථාවරත්වය අවධාරණය කළේය. ප්‍රතිසංස්කරණවාදී නායකත්වය 1985 සිට 1991 දක්වා. ප්‍රතිසංස්කරණවාදී නායකත්වය තුළින් සෝවියට් සංගමය තුළ මිහායිල් ගොර්බචෙව්ගේ පාලනය ගැන සඳහන් කරයි. ඔහු සෝවියට් සංගමය නවීකරණය කිරීම සඳහා පෙරෙස්ට්‍රොයිකා නොහොත් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම සහ ග්ලාස්නෝස්ට් නොහොත් දේශපාලන විවෘතභාවය හඳුන්වා දුන් නමුත් මෙම ප්‍රතිසංස්කරණ දේශපාලන අස්ථාවරත්වය, ආර්ථික ගැටලු සහ නැගී එන නිදහස් ව්‍යාපාරවලට හේතු වූ අතර අවසානයේ 1991 දී සෝවියට් සංගමය බිඳවැටීමට හේතු විය. ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තිය 1991 සිට 1999 දක්වා. ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තිය යනු සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පසු කාලය වන අතර රුසියාව බොරිස් යෙල්ට්සින් යටතේ කොමියුනිස්ට්වාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට මාරු විය. එහි දේශපාලන ප්‍රතිසංස්කරණ, නව ව්‍යවස්ථාවක්, නිදහස් මැතිවරණ සහ වෙළඳපළ ආර්ථිකයකට මාරුවීමක් දක්නට ලැබුණ අතර ආර්ථික අර්බුද, දූෂණය සහ සමාජ අභියෝගවලටද මුහුණ දුන්නේය. ශක්තිමත් ජනාධිපති පාලනය 2000 සිට 2008 දක්වා.
ශක්තිමත් ජනාධිපති පාලනය යනු ව්ලැඩිමීර් පුටින් රුසියාවේ ජනාධිපති දුරයට පත් වූ කාලය වන අතර ජනාධිපති දුරය තුළ බලය කේන්ද්‍රගත විය. ඔහුගේ නායකත්වය තුළින් දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික වර්ධනය, මාධ්‍ය, ප්‍රධාන කර්මාන්ත කෙරෙහි සහ රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම කෙරෙහි වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කළ අතර එය අවුල් සහගත වීම හේතුවෙන් 1990 ගණන් වලින් පසු පාලිත රජයකට මාරුවීමක් සනිටුහන් කළේය. බලමාරුව නමුත් අඛණ්ඩතාව 2008 සිට 2012 දක්වා. බලමාරුව නමුත් අඛණ්ඩතාව තුළින් දිමිත්‍රී මෙද්වෙඩෙව් ජනාධිපති දුරයට පත් වූ අතර ව්ලැඩිමීර් පුටින් අගමැති දුරය දරූ කාලයයි. නායකත්ව භූමිකාවන් වෙනස් වුවද පුටින් තම ශක්තිය එලෙසම පවත්වාගෙන ගිය අතර බලමාරුව නොතකා බලයේ අඛණ්ඩතාව පෙන්눔 කරමින් රුසියාවේ ප්‍රතිපත්ති බොහෝ දුරට එලෙසම පැවතුණි. නූතන අධිකාරී ජනාධිපති ධූරය 2012 සිට 2026 දක්වා. නූතන අධිකාරී ජනාධිපති ධූරය යනු ව්ලැඩිමීර් පුටින් රුසියාවේ ජනාධිපති ධූරයට නැවත පැමිණ මධ්‍යගත පාලනය ශක්තිමත් කළ කාල පරිච්ඡේදයයි. ජාතික බලය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමෙන් රජය මාධ්‍ය, දේශපාලනය සහ විපක්ෂය කෙරෙහි බලපෑම් වැඩි කළේය. මෙම යුගයේ සීමිත දේශපාලන නිදහසක් සහ ශක්තිමත් ජනාධිපති ක්‍රමයක් මගින් සලකුණු කර ඇත. මෙවැනි තවත් ලෝකීය පිළිබඳව වැදගත් තොරතුරු දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සමග දිගටම රැඳී සිටින්න.